මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ අනිවාර්ය ගාණක් වන භාග ගාණ කොහොමද හදන්නේ කියලා. එතකොට අපි මේ භාග ගාණ කරන්න කලින් අපි දැනගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. මම ඔයාලට කලින් මේ channel එකට post එකක් දාලා තිබ්බා. ඒ post එකේ තියෙනවා අපි භාග ගාණ හදන්න කලින් දැනගන්න ඕන පොඩි කරුණු ටිකක්. අපි ඒවා ඉගෙන ගන්නේ 6 වසරේ ඉඳලා. එතකොට දැන් අපි බලමු මෙන්න මේ භාග ගාණ හරිම ලේසි. මේ භාග ගාණ ලකුණු 10ක් ගන්න පුළුවන් ගාණක් තමයි මෙන්න මේ භාග ගාණ. මේ භාග ගානේ තියෙන චූටි නිර්ණායක ටිකක් අපි දන්නවනම් භාග එකතු කරන්න, භාග අඩු කරන්න, භාග බෙදන්න, භාග ගුණ කරන්න දන්නවනම් අපිට මෙන්න මේ භාග ගාන ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේ භාග හඳුනාගෙන ඉමු. පළවෙනියටම අපි බලමු මොකක්ද අපි මේ භාගවල තියෙනවා ඒකක භාග, නියම භාග, විෂම භාග සහ මිශ්‍ර භාග කියලා. මෙන්න මේ දේවලුත් අපි චුට්ටක් දැනගෙන යමු. භාගවල දැනගන්න ඕනේ දැන් අපි ගමු මෙන්න මෙහෙම දෙකෙන් එක කියලා භාගයක් තියෙනවා කියලා. මේ භාගේ මෙන්න මෙයා තමයි කවුද? හරය. මෙන්න මෙයා තමයි කවුද? ලවය කියන්නේ. හරය, ලවය. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ භාගේ නම් කරන්නේ. මෙන්න මේ විදිහට ලවය එක වෙච්ච භාග. ඒ කියන්නේ දෙකෙන් එක, තුනෙන් එක, හතරෙන් එක, 25න් එක. ඔන්න ඔය විදිහට ලවය එක වෙච්ච භාගවලට අපි කියනවා ඒකක භාග කියලා. පොඩි නෝට් එකක් දාගන්න. ඒකක භාග කියලා මෙතනින් මාතෘකාව ලියාගන්න. ඒකක භාග කියලා ලියලා මෙන්න මේ විදිහට තමයි ලවය එක වෙච්ච භාග අපි ඒකක භාග කියලා හඳුන්වනවා. හරි. දෙවනියට අපි බලමු මොනවද මේ විෂම භාග කියන්නේ කියලා. මොනවද? විෂම භාග. විෂම භාග කියන්නේ මොනවටද? විෂම භාග කියන්නේ මෙන්න මේ අපිට දීලා තියෙන හරය හා ලවය. ලවය විශාල වෙලා හරය කුඩා වුණොත් අපි ඒකට කියනවා පුතේ විෂම භාගයක් කියලා. කොහොමද ඒක පේන්නේ? අපි ගමු ගානක් 25 උඩට ඇවිල්ලා 5 යටට එනවා. මේ හරය, මේ ලවය. එතකොට මෙන්න මේ විදිහට ලවය විශාල වෙනවා. මේ විදිහට හරය කුඩා වෙනවා. හැම වෙලේම අපි හිතන්නේ හරය කියන්නේ හරකා උඩ ළමයා නැගලා ඉන්නවා කියලා. ළමයා උඩ හරක නැග්ගොත් මොකද වෙන්නේ? ඒක විෂම භාග කියන්නේ විෂ වෙනවා. විෂම භාගයක් වෙනවා. හරි. අපි ඊළඟට බලමු මොනවද මේ මිශ්‍ර භාග කියන්නේ කියලා. මිශ්‍ර භාග. මිශ්‍ර භාග කියන්නේ මොනවද? මිශ්‍ර භාග කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කඩේට ගිහිල්ලා ඉල්ලනම් අපි පාන් එකහමාරක් දෙන්න නේද? අපි ඉල්ලනවා පාන් එකහමාරක් දෙන්න අපිට. පාන් දෙකහමාරක් දෙන්න. අන්න ඒ භාගේ කොහොමද? අපි ඉල්ලනවා ඔන්න පාන් එකහමාරක්. එකකුයි තව භාගෙකුයි තමයි ඉල්ලන්නේ. නේද? පාන් දෙකහමාරක් දෙන්න. දෙකකුයි තව භාගෙකුයි තමයි ඉල්ලන්නේ. මෙන්න මේ භාගවලට අපි කියනවා මිශ්‍ර භාග කියලා. නේද? හරි. අපි ඊළඟට ඉගෙන ගන්න ඕනේ දැන් අපි මේ ටික හරියොන්න. අපි කලින් ඉගෙන ගත්ත විෂම භාගයක් කියන්නේ මොකක්ද? මිශ්‍ර භාගයක් කියන්නේ මොකක්ද කියලා. අපි දැනගන්න ඕනේ දැන් කොහොමද මේ විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නේ? මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්න කියලා. අපි කලින් උදාහරණේ ගත්තා වගේ කලින් උදාහරණේ අපි විෂම භාගයේ විදියට 25 බෙදීම 5 කියලා ගත්තා. නේද? ඊට පස්සේ මිශ්‍ර භාග විදියට මේවා ගත්තා.
දැන් අපි බලමු කොහොමද මේ මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරන්න කියලා. අපි මෙන්න මේ විදිහට මිශ්‍ර භාගය ලියාගත්තොත් කොහොමද 1යි 2න් 1 කියන මිශ්‍ර භාගය අපි ලියාගත්තා. අපි දැන් කරන්නේ මෙන්න මේ මිශ්‍ර භාගය විෂම භාගයක් කරගන්න. කොහොමද කරන්නේ? මෙන්න මේ දෙක මෙන්න මේකෙන් ගුණ කරනවා. ඊට පස්සේ මෙන්න එකතු කරනවා. කොහොමද වෙන්නේ? දෙවරක් 1 2යි 2යි 1යි 3යි. අන්න එන උත්තරේ අපි දාන්නේ මෙන්න මේ විදිහට ලවය විදිහට හරය දානවා අපි මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙතන තිබ්බ මේ හරයම අපි මෙතනින් ලියා ගන්නවා. අපි මේ දෙවරක් 1 2යි 2යි 1යි 3යි කියලා හදාගත්ත ගණන අපි ලවය විදිහට මෙතනින් යොදනවා. දැන් අපි බලමු කොහොමද විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරගන්නේ කියලා. අපි ගමු 24 5න් 24 කියන විෂම භාගය ගමු අපි. මේ 5න් 24 කියන විෂම භාගය කොහොමද අපි මිශ්‍ර භාගයක් කරන්නේ? අපි කරන්නේ පළවෙනියටම මෙන්න මේ 24 5න් බෙදාගෙන ඉන්නවා. 24 5න් බෙදපුවාම 4යි නේද? ඒ 4 අපි ලියා ගන්නවා. ලියාගෙන අපි මෙන්න මේ හරය මේ විදිහටම ලියා ගන්නවා. එතකොට බලන්න 5 4 20යි 24 වෙන්න තව කීයක් මදිද? 4ක් මදි නේද? මෙන්න මේ විදිහට තමයි අපි විෂම භාගයක් මිශ්‍ර භාගයක් විදිහට ලියාගන්නේ. ඊළඟට අපි ඉගෙන ගමු මොකද්ද මේ බොඩ්මස් ක්‍රමය කියන්නේ කියලා. මේ දේවල් ඔයාලට මුල ඉඳලා උගන්වන දේවල් හින්දා අමතක වෙලා තියෙන හින්දා මම මේ පොඩි මතක් කිරීමක් කරගෙන එන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගන්නේ මොකක්ද මේ බොඩ්මස් ක්‍රමය කියන්නේ කියලා. බොඩ්මස් ක්‍රමයේ මෙන්න මේ B අකුරෙන් කියන්නේ අපි භාග ගානක් සුළු කරද්දි කොහොමද සුළු වෙන පිළිවෙල කියලා තමයි අපි මේ බොඩ්මස් ක්‍රමයෙන් දෙන්නේ. පළවෙනියටම අපි කරන්න ඕනේ වරහන් සහිත ප්‍රකාශන සුළු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ අල් නයන්න යෙදුම සුළු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ බෙදීම. ඊට පස්සේ අපි කරනවා ගුණ කිරීම. ඊට පස්සේ එකතු කරන්න තියෙනවා නම් එකතු කරනවා. අඩු කරන්න තියෙනවා නම් අඩු කරනවා. මෙන්න මේ පිළිවෙලට තමයි අපි විශාල භාග ගානක් සාමාන්‍යයෙන් සුළු කරගන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් දීලා අපිට මේ ගානේ බෙදීම දීලා නැති වෙන්න පුළුවන්. එකතු කිරීම දීලා නැති වෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ? පළවෙනියටම වරහන් තියනවද බලලා වරහන් ටික සුළු කරගන්නවා. අල් නයන්න තියෙනවා නම් ඒකත් සුළු කරගත්තා. ඔන්න මං කිව්වා බෙදීම නෑ කියලා. හරි එහෙනම් අපි ඒක අතහැරලා දැම්ම. ඊළඟට තියෙන්නේ මොකද්ද? ගුණ කිරීම ටික කරනවා. එකතු කිරීමත් නැත්නම් ඔන්න ඊළඟට අඩු කිරීමේ ගණන් ටික කරලා අපි අවසාන පිළිතුර ලබා ගන්නවා.